ආයිබෝන් ගොවිසඳා පොඩි වීඩියෝ එකක් දෙන්න ආවේ. හදිස්සියේ මෑකරල් ටික පැහෙන්න යන්නේ. ඒක හින්දා ඔයාලට කියන්න යන්නේ මේ මෑකරල් වල තියෙන වැදගත්කම කරන්න යනවා. ඊටාම කෙටි කාලේ දින 45යි පැලේ හිටෝලා විජයටේ හිටෝලා දවස් 45න් අපිට අස්වැන්න ගන්න පුළුවන් එකම භෝග වර්ගයක් තමයි මේ. තවත් තියෙන භෝග වර්ග නමුත් මේ වගේ මෑ කණ්ඩ පින් කරන්න ඕන. හැමෝටම කන්න බෑ. මේකේ බෝංචි නෙමෙයි මේකේ මස් වගේ තියෙන්නේ. ඒ තරම් හරි. බලන්න මේ බලන්න. ඉතින් ඔයාලත් වගා කරගන්න. ඔයාලා ගෙවත්තේ බෝංචි වෙනුවට උනත් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. මෑකරල් ටිකක් හදාගෙන මේ වගේ අස්සන්න අරගෙන අහල පහල ගෙවල් වලටත් දීලා ඔයාලත් අනුභව කරන්න පුරුදු වෙන්න. මේක ඊළඟට ගිරවෙක් ඇහිල්ලා වන්නම් කයි යට ටික ඒක කමන්න ඒකත් පිනක්. හරි එහෙනම් අපි නැවත මේ වීඩියෝ එකකින් හම්බ වෙන තුරු අපි සමුගම්මු. නැවත මේ වගේ දීර්ඝ වීඩියෝ එකකින් මෑකරල් ගැන මම ඔයාලට කියලා දෙනවා. එහෙනම් සියලු දෙනාට සුබ දවසක්. තෙරුවන් සරණයි.